मांसो के माई रोस मलकुई රම්‍ය මනහර දලදා මැතුවේ අමුතු වැඳුම් ඇඳ හඬවන රබාන කියති රසාහන කවලා අයිබෝවන් බයිලා ලංකාරයේ තවත් දින කිහිපයක විරාමයකින් පසුව අලුත් කතා බහකට මුල පුරන්නට සූදානම. ගෙවෙන හැම සතියකම අපේ ගීත ක්ෂේත්‍රය තුළ වේගරිත්ම ගීතවලින් බයිලා ගීතවලින් ඉමහත් ආදරයකට පාත්‍ර වුණු අපේ ගායක ගායිකාවන් මේ ගීත පිළිබඳව ඔබ ඒවන් නැවත අහලා රස විඳලා අපට ලබා දෙන ප්‍රතිචාර කොහොමයි. ඉතින් අදත් සුපුරුදු ලෙසින්ම ඒ ප්‍රතිචාරවලට අපේ ස්තුතිය ඔබට පුද කරන්නට කැමතියි. මේ ගී පිළිබඳව කතා බහ කරමින් ඒවා වටා තවත් අලුත් රසික හිතවතුන් පිරිසක් ගොනු වීමත් ඇත්තටම අපිට සතුටක්. මොකද අපි මේ වැඩසටහනේ අරමුණ බවට පත් වුණෙත් යුග කිහිපයක ඉඳලා දශක කිහිපයකට පෙර නිර්මාණය වෙච්ච මේ ගීත ඒවා එහෙමම යටපත් වෙන්නට නොදී නැවත ඉස්මතු කරලා අරගෙන අලුත් පරම්පරාවටත් ඒ වගේ රුව ගුණ පිළිබඳව ටිකක් හඳුන්වා දෙන එක. මේකට ලැබෙන ප්‍රතිචාරවලට අපිට බොහොම සතුටුයි. පෙරදින විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය සේනාරත්න කාර්යවසම් මහත්මයාත් එක්ක අදත් එහෙමනම් ඉතින් අපි සූදානම් වෙන්නේ බයිලා ලංකාරෙන් තවත් ඒ වගේම ඔබට හුරු පුරුදු ගීතයක්. හැබැයි සමහර විටකදී ඔබ මේට පෙර මේ ගීතය ගැන මෙච්චර ගැඹුරෙන් හිතුවාද කියලා අද ටිකක් ආපහු හිතන්න පුළුවන් වෙයි. ඒ නිසා ඒ අදහස් ටිකත් එකතු කරගෙනම ඔන්න අද මේ ගීතය අහන්න පුළුවන්. මහගමගේ සැම්සන් ප්‍රනාන්දුගේ ගීතයක් තමයි අද අපි කතා කරන්නේ. දැන් බලන්න ඉතින් කවුද ඒ? එහෙම හුරු නැහැනේ. මහගමගේ සැම්සන් MS ප්‍රනාන්දු. ඉතින් MS ප්‍රනාන්දුගේ ඊටාම මියුරු ගීතයක් තමයි අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ. දැන් MS ගේ ගීත ගැන කතා කරනකොට දැන් අපි අපේ පෙර වැඩසටහන් වල කිව්වා ඔහු එක් පැත්තකින් ඔහුගේ ගීත වැඩි ප්‍රමාණයක් ඔහුම තමයි රචනා කරන්නේ, ඔහුම තමයි ඒකට තනුව යොදන්නේ, සංගීතය නිර්මාණය කරන්නේ සහ ගායනා කරන්නේ. ඒතර ඔහු මේ සමාජයේ විවිධ චරිත වල විවිධ භූමිකාවන් විවිධ චරිත පිළිබඳව ඔහුගේ ගීතෙන් විවරණය කරනවා. මේ ශෛලිය මේ ක්‍රමය හරි ආකර්ශනීයයි නේද? ඔහුගේ MS ගේ මේ ගායන ශෛලිය. ඇත්තටම මේ සන් මම හිතන එකක් තමයි දැන් මේ MESලා ගීත ගායනා කරපු කාලේ සිංහල ගීතයේ විවිධ ප්‍රවණතා මතුණු වකවානුවා. හැබැයි ඒ සෑම ප්‍රවණතාවකටම සමාජයේ ඇතුලේ ලොකු ඉඩක් තිබුණා. ශ්‍රාවකයෝ සෑහෙන කණ්ඩායමක් මේවට හිටියා. අනිත් එක තමයි සමන් මම දකින තව වැදගත් ඒ කාලවකවානුව තුල අතිසම්භාවනීය ගායකයෝ වගේම අපි බයිලා ගායකයෝ කියලා කියන ඔක්කොමත් එක වේදිකාවේ ලස්සන ගීත ගායනා කළා. මේ ලොකු ප්‍රශ්නයක් තිබුණේ නැහැ. සමහර වෙලාවට කාල වේලාවේ පොඩ්ඩක් එහාට මෙහාට වෙන්න පුළුවන්. නැත්නම් ඔක්කොමලා ඊටාම ලස්සනට එකම වේදිකාවේ ගීත ගායනා. දැන් සමහර වෙලාවට මේ தත්ත්වය ටිකක් අපේ වෙනස් වෙලා තියෙනවා. ඉතින් MS මේ කාලවකවානුව ඇතුලේ මම දකින්නේ MS කියලා කියන්නේ ඇත්තටම පොදු ජනතාව අතර හරිම ප්‍රසිද්ධියටපත් වෙච්ච ගායකයෙක්. දැන් ජෝතිපාල කොහොමත් අපි දන්නවා මේ පොදු ජනතාව අතර හිටපු කෙනෙක් කියන්නේ ජෝතිපාලලා, MS-ලා, නිහාල්ලා, මේ CT-ලා මේ ඔක්කොමලා මම හිතන්නේ පොදු ජනතාව අතර තමන්ගේ නාමය හරිම ලස්සනට රඳවගත්ත පිරිසක්. ඒ අතර MS ගේ තියෙන විශේෂත්වය තමයි ඔබ කිව්වා වගේම අර රචනය, ගායනය සහ සරල නර්තනය. මේ සියලු නර්තනය සහ සංගීතය මේ සියලු දේවල් ඔහුට පුළුවන්කම තිබුණා වගේම මට හිතෙන එක දෙයක් තමයි ඔහු සෑහෙන්න මේ කියවීමක් සහ චින්තනයක් සහිත නිර්මාණකරුවෙක්. ඒක සමහර වෙලාවට අර සම්භාව්‍ය රීතිය ඔස්සේ නොෙන්නට ඇති. සම්භාව්‍ය රීතිය ඔස්සේ නාවත් ඒ නිර්මාණ මගින් ඔහු ප්‍රකාශ කරන දේවල් අර වචනවල ගැඹුරු අර්ථ සොයාගෙන විමර්ශනය කරලා බැලුවම අපිට පේනවා ඒ සරල පදපෙළ ඇතුලේ යම්කිසි ආකාරයක ගැඹුරු කියවීමකට යන්න පුළුවන්. මොකද ඔහු ආමන්ත්‍රණය කළේ හැමතිස්සෙම සාමාන්‍ය ප්‍රජාවට, සාමාන්‍ය ශ්‍රාවකයාට මිසක් අර අපි සම්මතයක් හැටියට බෙදලා තිබුණොත් එහෙම ප්‍රබුද්ධ ශ්‍රාවකයාට නෙවෙයි. හැබැයි මගේ අදහස
අපි මේ වචන MS ලගේ මේ සරල භාෂාව සරල රීතිය කියන මේ ඒ අර සම්මතයේ පොඩ්ඩක් අයින් කරලා චුටක් එහාට ගිහිල්ලා මේ ඔවුන්ගේ වස්තු විෂයන් බලපුවාම ඔවුන් තේමා කරගත ශේත්‍රයන් බැලුවා මට හිතෙනවා ඇත්තටම ඔවුන් සමාජයේ සහ මේ තමන්ගේ ලෝකයේ පිළිබඳ අපි ජීවත් වෙන ලෝකයේ පිළිබඳව ගැඹුරු කතිකාවක් නිර්මාණය කරන්න උත්සාහ කළා. ඉතින් එහි එක අංශයක් එහි එක නිර්මාණයක් තමයි මම හිතන්නේ අද මේ අපි තෝරගෙන තියෙන්නේ. දැන් තමයි විටකදීස මට හිතෙන දෙයක් දැන් ඕනම ගීතයක් වගේ දෙයක් විශේෂයි. ඒකද මේ මට තමා කියන්නේ කියලා දැනෙනවා නම් මේකට අපි බැඳෙනවා වැඩිනේ. ඒකට කැමති දැන් MS ගීතවල සමහර විට ඍජුවම සයිමන් අයියයි පීටර් අයියයි හොඳම ඒ කෙනෙකුටම කතා කරනවා. ඒකට සමහර ඒයට මේ මට තමයි කියන්නේ. මම ටැක්සි කාරයා. දැන් මේ වෘත්තියේ ඉන්න උදවිය මෙයා අපිටම තමයි මේ කියන්නේ කියලා. එහෙම පොඩි හැඟීමක් ලෙන්ගතුකමක් දැනෙන විදිහට තමයි ඔහු ගායනා කරන්නේ. ඔබ සරලව නේද? විශේෂයෙන්ම මම දකිනකට ඔබ කිව්වා වගේම දැන් ඔය සමාජයේ හිටපු සාමාන්‍ය මිනිස්සු ගැන ටිකක් නිර්මාණය වුණා මදිනේ. හැබැයි MS-ලා ඒ සාමාන්‍ය මිනිස්සුන්ගේ ජීවිතේ ලස්සනට මේ චිත්‍රණය කළා. ඒ නිසාම ඔවුන් එක්තරා විදිහකට මේ MS-ගේ ගීත කලාව MS-ලා අපේ කෙනෙක් මම ගැන කියන කෙනෙක් අපි ගැන කියන කෙනෙක් කියන අදහසට ආවා. ඇත්තටම මම අර එදත් ඕක පැහැදිලි කළේ ඒකයි මේ බයිලා ගායකයෝ සමාජයේ ජීවත් වෙන දෛනික එදිනෙදා මේ සරලව ජීවත් වෙන මිනිස්සු ගැන හරිම ලස්සනට සාකච්ඡා කරපු අය. සමහරවිට අපි නොදකින්න පැත්තක් ඔවුන් මේ මිනිස්සුන්ගේ දකිනවා. ඒ වෘත්තියේ දකිනවා. ඒ සමාජය තුල දකිනවා. ඉතින් මම හිතන්නේ අර ඔබ පැහැදිලි කළා වගේම MS-ලා සමහර වෙලාවට සමහර පුද්ගලයන්ව තනි කරලා ගත්තා. නේ ඒ තනි කරලා අරන් කීම හරහාම නියෝජනය වුණේ ඒ තනි පුද්ගලයා මගින් සංකේතවත් වන සමස්ත සමාජය. ඒ වෘත්තිමය. නේ අනේ ඒ නිසා අපිට හිතෙන එක දෙයක් තියෙනවා. MS-ලා ඇත්තටම තනි පුද්ගලයෙක් ගැන තනි සිද්ධියක් ගැන කතා කළා කියලා කිව්වට ඒ හරහා ඔහු සමාජය පිළිබඳව ඒ අදාළ නියෝජනය කරන සමාජ කණ්ඩායම පිළිබඳව හරි සුන්දර අදහස් සමුදායක් ඉදිරිපත් කරලා තියෙනවා. ඔව්. ඉතින් දැන් ඒ වගේ සමාජයේ විවිධ තලවල හිටපු විවිධ ක්ෂේත්‍රවල විවිධ වෘත්තීන් වල නියැලුණු අය පිළිබඳව MS-ලා ගායනා කරා. ඒ නිසා ඔහු ඔබේ ගායකයා බවට පත් වෙනවා. දැන් අද අපි කතා කරන ගීතයත් හරිම සිත් ගන්නාසුළු සිදුවීමක්. මොකද අර තනිකඩ ජීවිතේ කොච්චර නිදහසක් තිබුණාද එහෙම නැත්නම් ඒක කොච්චර වින්දද දැන් මේක ඔබට දැනෙන අවස්ථා දැන් හොඳට වැඩි ඇති. අන්න ඒ ගැන තමයි මේ කියන්නේ කොවුලා වගේ. මුට්ටිය ඉවර කරුවේ ගහ මුල බිම මං බෝතලේ අරපුවාම චියර් කරුවේ මං රෑදවල් ගත වුණාට සැලකුවේ නෑ මං දැන් මචං එහෙම බෑනේ පවුල් වෙලා මං දැන් මචං එහෙම බෑනේ පවුල් වෙලා මං පවුල වගේ කොවුලා වගේ ලව් සින්දුම කියපු කෙන එකම මං විශ්වාස කරනවා මේ ගීතය ඒ දවස්වල අතිශය ජනප්‍රියයි. අපි පොඩි කාලේ මේ ගීතය ඕන තරම් අහලා තියෙනවා. සාමාන්‍ය තරුණ කාලේ මේ ගීතය අපි ඕන තරම් මේක ශ්‍රවණය කරලා අහලා තියෙනවා. ඇත්තටම ඒ පරම්පරාව අතර අතිශය ප්‍රසාදයට පත්වෙච්ච ගීතයක් තමයි මේ. ඒතර මේ ගීතය ඔබ පැහැදිලි කළා වගේම සමන් මේ ගීතයට විෂය වෙන්නේ පිරිමියෙකුගේ එවත තරුණයෙකුගේ තාරුණ්‍යය ඉවත් කරලා තාරුණ්‍යයෙන් අයින් කරලා ඔහු විවාහකයෙකු බවට පත් වීම. තවත් විදිහට මේක සරලව කිව්වොත් එහෙම තනිකඩ ජීවිතෙන් මිදිලා විවාහ ජීවිතයට ප්‍රවේශ වීමත් සමගම තරුණයෙකුට ඇතිවන ආකල්ප සහ ඔහු අර වගකීම් දරන්න හුරුවන ආකාරය මේ නිර්මාණයට විශේෂ වෙනක පැත්තකින්. ඒත් එක්කම තව දෙයක් තියෙනවා. ඒ තමයි විවාහය කියලා කියන්නේ දැන් දකුණ පැත්තේ විවාහය කියලා කියන්නේ හිරයක් කියලා හිරයක් ගන්නවා. නේද? දැන් ගම්පෙරළි එහෙම තියෙන්නේ මාතරහාමිනේ කියනවා නන්දා විවාහ වෙන්න ගියාම පියල් එක්ක
උන්ට කවුද හිර දෙන්නේ? හිර දෙන්නේ. නේ? ඒතර මේ හිර කියන පදෙන් අදහස් කරලා තියෙන විවාහය. හැබැයි මට හිතෙනවා එක්තරා ආකාරයකට හිරයක් කියන එකේ වෙන අදහසකුත් තියෙනවා. ඒ තමයි ඇත්තටම ඉතින් විවාහය කියලා කියන්නේ හිරගයක් තමයි. නිදහස සීමා වීම. නිදහස සීමා වීමක්නේ. සම්පූර්ණම සමහර වෙලාවට නිදහස් සීමා වීමක් වෙනවා. දැන් අර එක්තරා විචාරකයෙක් කියනවා විවාහය යනු ගැහැණියගේ නිදහස ඇති කර ගැනීමත් පිරිමියාගේ නිදහස නැති කර ගැනීමත් වේ. දැන් මේක කිව්වහම මේ මතක විරුද්ධ පුළුවන්. ඇත්තටම සමහර හිතලා බලන්නකෝ. දැන් පිරිමි ළමයි තරුණ කාලේ ඕන තැනක යනවනේ. නේ? පිරිමි ළමයි ගැන වැඩි හෙවිල්ලක් බෙල්ලන දැන් හොයලා බලන්න ඕන. හෙවිල්ලක් බෙල්ලන්නේ නැහනේ. රැත් යනවා, දවලුත් යනවා, රෑ 9ටත් යනවා, රෑ 9ට එනවා. හැබැයි ගෑනු ළමයින්ට එහෙම බෑ. ගෑනු ළමයි අවිවාහකව ඉන්නකොට ගෙදර කවුරු හරි වැඩිහිටියෙක් එක්ක තමයි යන්න ඕන. එක්ක අම්මා යන්න ඕන, එක්ක තාත්තා යන්න ඕන, එක්ක අයියා යන්න ඕන, එක්ක මල්ලි යන්න ඕන, කවුරු හරි යන්න. එහෙම නැත්තම් අඩු ගානේ නාන්න ගියත් ඉස්සර ගම්වල එහෙම නේ නාන්න ගියත් අර එක වසරේ මල්ලි යවනවා ඒ ලෙවල් අක්කගේ තනියට. නේ එහෙමනේ වෙන්නේ නේ නේ ඊට පස්සේ ඉතින් අක්කලා ඒ තමන්ට ඕන කරන දේවල් කරගන්නවා. ඒකනේ ඔය මොනවාද මේ ඔන්න මල්ලේ ඔය නාමල් නෙලාවලෙන් අත්බින්නේ පය බුරුලෙන් තබාවරෙන් කැලණිකගේ ඔරු යනවා බරාවරෙන් සාදුකාර දී යටක නැගී වරෙන් කියලා කියන්න තැන සමහරවිට ඔය වගේ ප්‍රශ්න වෙන්න පුළුවන්. අපිට ඒවා වෙනම කතා කරනවා දේවල්. ඉතින් මම කියන්නේ ඉන්සාර ගැහැණු ළමයින්ට තරුණ වියේදී විවාහ වීමට පෙර නිදහස සීමා සහිතයි. හැබැයි පිරිමි ළමයින්ට විවාහ වීමට පෙර නිදහස සීමා රහිතයි. කසාදෙන් පස්සේ මොකද වෙන්නේ? දැන් අර ගෑනු ළමයින්ට ඒක හරියන්නේ නැහැ. දැන් අම්මාලා කියන උඹලා කසාද බැන්දාට පස්සේ ඕන දිහා. ඕන දෙයක් කරගන්න. දැන් බෑ. එතකොට තමයි නිදහස්. ඒක හරිනේ. ඔව් එතකොට කසාද බැන්දාට පස්සේ මොකද වෙන්නේ? කසාද බැන්දාට පස්සේ වෙන්නේ අපි හැමෝම දන්න විදිහට අපිට ඕන තැන්වල යන්න බෑනේ. නේ? අද මේ ෂෝට් ලිව් එකක් දාලා එන්න. ඉතින් එන්න ඕන. නේ මේ හෙට shopping යනවා අයියා මේ අරයාගේ වෙඩින් එක තියෙනවා අපි දැන් යන් අයියා දැන් පුදුම වැඩක් කියලා කියන්නේ එතකොට සමහර වෙලාවට ගෑනු ළමයාට මෙතන කාන්තාවට ඕනතට යන්න පුළුවන් මහත්තයා ඉන්නවා රියදුරෙක් හැටියට හරි කවුරු හරි හැටියට ඉතින් යනවා හැමතැනම ලොකු ප්‍රශ්නයක් නෑ එතකොට සැමියට යන්න වෙන්නේ නෝන කැමති තැන්වලට සැමිය කැමති තැන්වලට නෙමෙයි සමහරලාට එනිසා හුඟක් වෙලාවට වෙන එක දැන් ගෙදරක නිකන් ඔබ හිතලා බලන්න අපි නිකන් මේක නිකන් ගැඹුරින් කතා කළොත් සමහර වෙලාවට විවාහ වුණාට පස්සේ සැමියාගේ යාළුවවත් තරුණයාගේ යාළුවතද ගෙදරට කැඳව ගන්න නෑනේ. ඒකත් බුදුම විදිහට සීමා වෙනවා. බුදුම විදිහට සීමා වෙනවා. මොකද ඒක ප්‍රශ්න වෙනවා, ජංජාල බවට පත් වෙනවා නේ. ඉතින් මේක ලොකුවට අපිට ඕන විග්‍රහ කරගන්න පුළුවන් නේ. ඒ නිසා මම කියන්නේ එක්තරා විදිහකට අර විවාහ සංස්ථාව ඇතුලේ ඒක හොඳ නැහැ කියලා මගේ අදහස. විවාහ සංස්ථාව ඇතුලේ පිරිමියව යම්කිසි ආකාරයකට සංකෝචනය කිරීමක් තියෙන, හැකිලීමක් තියෙනවා. කාන්තාව ප්‍රසාරණය වීමක් තියෙනවා. ඉතින් මම හිතනවා මේ තරුණයා හැබැයි ඒ වුණාට ඒකත් ඉතින් හොඳයි. මේ විවාහ ජීවිතේ සුන්දරයි. ඒක තමයි අපි මේ ලෝකයේ ඉස්සරහට අරගෙන යන ධර්මතාවක් හැට සලකන්නේ. ඉතින් මේ ගීතේට පාදක වෙලා තියෙන්නේ අන්න එවන් තරුණයෙකුගේ මනෝභාවය. ඒ ඔහු විවාහ වෙලා. හැබැයි යාළුවෝ විවාහ වෙලා නැහැ. ඒ නිසා දැන් යාළුවෝ එන්න කියනවා මේ අපි යම් මෙහෙ අර එයාලා තාම අවිවාහකයිනේ. හැබැයි දැන් ඔහු විවාහ වෙලානේ. ඒ නිසා දැන් ඔහුට වෙනදා වගේ යාළුවොත් එක්ක එකතු වීමේ හැකියාව නැහැ. ඒ නිසා ඔහු ඇවිල්ලා ටක් ගාලා යන්නයි යන්නේ. අර මේ යාළුවෝ අයින් කරන්න බෑනේ. අනික ඔය පිරිමි ළමයින්ට තියෙන නියෝජනය කරලා ඉක්මනින් යන්නයි නේ. ටක් ගාලා යන්න ඕන කියන දාලා එන්නම් කියන පාණ්ඩනේ. හිතන්න වෙන්නේ කොච්චර අර එක්තරා විදිහකට මේ මෙතන නිරූපණය වෙන්නේ ඔය පිරිමි ළමයින්ට දෙක ප්‍රශ්නයක් තමයි තරුණයන්ට දෙක ප්‍රශ්නයක් තමයි උන් හරි කැමති මේ රංචු ගහිලා ඉන්න. එතකොට රංචු ගහිලා ඉඳීමේ නිදහස තමයි විවාහයෙන් සීමා වෙන්නේ. එතකොට මේ තරුණයා රංචු ගහලින්ට කැමති කෙනෙක්. ඔහු එනවා තමන්ගේ යාළුවෝ ගාවට යාළුවොත් එහෙමයි බැන්න කියලා අතාරින්නේ නැහැ. එනවා. හැබැයි ඒ වුණාට මෙයාට අර වෙනදා වගේ වැඩ කරන්න බෑ. ඒ නිසා මෙයා හිතනවා කල්පනා කරනවා. මෙයා කියන්නේ එකයි කොහුලා වගේ ලව් සින්දුම කියපු එකම දැන් බලන්නකෝ මේක හරිම ලස්සන දේ සමන්
මේ තරුණයා විවාහ වෙන්න පෙර මොනවද කියලා තියෙන්නේ ආදරණීය සින්දු. හැබැයි පොඩි ව්‍යංගයක් නැද්ද? අවසාන පදයෙන් අහන පදේ බලන්නකො පවුල බණී ලේට් උනොත් ගිහින් එන්නද මම. ඒ කියන්නේ දැන් ලව් සින්දු කියන්න බෑ. පවුල වගේ ලව් සින්දුම කියපු එක මං වවුල වගේ රැටිසේ නිදි මැරුවේ මං හවුලේ ජීවත් වෙන්නට හිතපු එක මං හවුලේ ජීවත් වෙන්නට හිතපු එක මං පවුල බණී ලේට් උනොත් එන්නද මං පවුල බණී ලේට් උනොත් එන්නද මං ඒකට ටික එක්තරාකට මට හිතෙනවා MS මේකෙන් නිකන් ව්‍යංග්‍යාර්ථවත් කරනවාද විවාහයෙන් පසු ආදරය ඉවරයි කියලා. විවාහයට පෙර ආදරයද? ඒක කියන්නේ කොවුලා වගේ ලව් සින්දුම කියපු එකමනේ අතීතෙනේ. කියපු එක කියන එක වෙන්න ඉපේ. දැන් කසාද බැන්දහමත් කියන්න පුළුවන් නම් ලව් සින්දු හොඳයිනේ. නේද? ඉතින් ඒතනින් අපි ආදරය ඉස්සරට අරන් යන්න ඉපේ. හැබැයි වෙන්නේ නැහැ වගේ අදහසක් තමයි කියන්නේ. එහෙම නම් එන්න එපා කියන එකම කියලා කිව්වනේ හරිනේ. කොවුලා වගේ ලව් සින්දුම කියන එකම වෙන්න ඉපේ. කියපු එක. කියපු එකම බලා දන්නවනේ දෙන්නේ ඒ දවස් ලව් සින්දු කියන්ට දැන් එහෙම බෑනේ. ඒ කියන්නේ දැන් ලව් සින්දු කියන්න දෙන්නේ නැහැ. දැන් ඒව සීමා කරලා තියෙන්නේ. ඒක මේ ලව් සින්දුම කියපු එකම වවුල වගේ රැතිස්සේ නිදි මැරුවේ මං. ඒ හේතුව මේ ප්‍රශ්නයක් නෑ ඕන වෙලාවක යන්න. හරිම සරල උදාහරණයක් ගන්නනේ. වවුල වගේනේ අපි දාන්න උදාහරණ සරල උදාහරණ අර ශබ්ද රසයත් එක්ක එලිසමැත් එක්ක අරන් තියෙන්නේ. හවුලේ ජීවත් වෙන්නට හිතපු එකම. ඔය කසාද බඳින්න ඉස්සලා තරුණයෝ හිතන එක තමයි අනේ වැඩක් නෑ බං අපි එකට ඉමු ඉතින් ප්‍රශ්නයක් නෑනේ. උඹලා ගියත් උඹලා දාලා මම යන්නේ. හැබැයි එහෙම කියන එක්කෙනාම කලින් යනවා. මොකද මේක සංස්කෘතිය තුළ සමාජය තුළ මේකට අපි යටත් වෙලා. එතන ඒක හොඳද නරකද කියන කාරණාව නේ ප්‍රශ්නේ. ඒක හොඳයි. අර ඒක හරහානේ අපි සමහරලාට සමාජයක් ඉස්සරහට යන්නේ. ඒ නිසා මෙයා කියනවා හවුලේ ජීවත් වෙනට හිතපු එක මම හිතුවේම උඹලත් එක්ක හවුලේ ඉන්නේ බෙදා හදාගෙන කන්න. හැබැයි දැන් ඒ තත්ත්වෙ බෑ. දැන් වෙනස්. කාරණා මොකද්ද? පවුල බණී ලේට් උනොත් ගිහින් එන්නද මං. මෙතන හරි සංවේදී කතාවක් තියෙනවා. මොකද්ද? පවුල බණී ඔන්න ඔතන මම දකිනවා සමන් අපේ නෝනලගේ ප්‍රශ්නයක්. ඒ කියන්නේ නෝනලා සැමියන්ව ආණ්ඩු මට්ටු කරන්න යන එක එච්චර යහපත් නෑ. ඒකේ අදහස මේ සැමියාට ඕන තැනක ගිහිල්ලා බීලා නටලා දඩාවති කියලා එන්න ඉඩ දෙනවා කියන එක එහෙම නෙමෙයි. ඒක නෙමෙයි මම මෙතන අදහස් කරන්නේ. හැබැයි මම කියන්නේ අනවශ්‍ය විදිහට පිරිමින්ව මහත්තුරුව ආණ්ඩු මට්ටු කරන්න යාම නිසා විවාහ සංස්ථාව තුළ බරපතල ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඇති වෙන්න පුළුවන්. ඇති වෙලා තියෙනවා. නේ ඇත්තටම සමහර ගෙවල් වල පිරිමි ඉන්නේ යම්කිසි ආකාරයක ලොකු අසහනයකින්. දැන් ඔබ හිතන ප්‍රසිද්ධ නළුවා මේ බටහිර අරීපෙරේදා මේ දිනුවේ යාට මේ මොනවාද එයා ගෘහ හිංසනයට ලක් වෙනවා කියලා නඩුවක් දිනුවානේ. නේ ඒ කියන්නේ බිරිඳගෙන්. ඉතින් හිතන්නකෝ මේ හොඳ වෙලාවට එයා ප්‍රසිද්ධ හින්දායි. ඉතින් මම කියන්න හදන්නේ අපි තේරුම් ගන්න ඕන විවාහය කියලා කියන්නේ දෙදෙනාගේ සම්මුතියෙන් ආදරයෙන් සෙනෙහසෙන් යන එකක් මිසක් එකෙකු විසින් අනිකා යටත් කිරීම හෝ එකෙකු විසින් අනිකා පාලනය කිරීම හෝ නෙවෙයි. ඒ නිසා විවාහයේදී මගේ අදහස විදායක ජනාධිපතිවරයෙක් නැහැ. විවාහයේදී බලය විමධ්‍යගත කරලා තියෙන්නේ. ඒ බලය මේ දෙන්න අතර බෙදලා යනවා. එක එකනට වෙනම වගකීම් දෙන එක අපි පිළිගන්නවා. වෙන වගකීම් දෙනවා. ඒවා අපි හරියට අඳුන ගන්න ඕනේ. හැබැයි මමත් පෞද්ගලිකව හිතන එකක් තියෙනවා. ඒ තමයි විවාහ සංස්ථාව ඇතුලේ කවුරු මොනවා කිව්වත් කාන්තාවට ප්‍රශ්න තියෙන්න පුළුවන්. හැබැයි පිරිමියාගේ නිදහස සහ පිරිමියාගේ ජීවිතය යම් කිසි ආකාරයක හැකිලීමකුත් නැහැ කියලාම කියන්නේ බෑ. ඒකට මේ දැන් බානක මෙයාට විනෝදයෙන් විදිහන්නේ ඒකට මේ තරුණ කියන්නේ පවුල බණී ලේට් උනොත් නේ පහුණද කියන්නේ ටයිම් ටේබල් එක දීලා යවන්නේ වෙලාව දීලා අවල් වලට එන්න ඕන අන්න එක තමයි නරක. හැබැයි මම කියන්නේ එහෙම නොකොලොත් අර සැමියා සමහර වෙලාවට ආදරණීය විදිහට යන්න පුළුවන් තමයි. ස්වේච්ඡාවෙන්ම ඒක මේ හිතලා ඒ තීරණය ගන්න පුළුවන්. ගන්න පුළුවන්. ඔව් දැන් එතරස ඇත්තරම මේ පොඩි දැන් මේ දෙපැත්තක් බේර ගන්න එපා මිනිහා. ඔය යාළුවෝ බේර ගන්නත් ඕනේ වයිෆ් බේර ගන්න. ඒ හින්දා මෙන්න ඇති මේ කියන්නේ පවුල බණි ලේට් උනොත්
ගිහින් එන්නද අනේ ගිහින් මං කියලා කියන්නේ ගිහින් අනික ඊළඟ ප්‍රශ්නේ බලන්න දැන් ඔය යාළුවගෙන බයිනවා නම් ඉතින් අනේ මූව තියා ගන්න එපා පව් අහිංසක යවපන් කියලා යාළුවන්ට පොඩි නිදහසක් ලැබෙනවානේ අර එතනින් පැන ගන්න. ඒක මේක පවුල බණී ලේට් වුණොත් අර ඉංග්‍රීසි වචනේ මේව දාගෙන බොහොම ලස්සනට මේ අර ඒ තරුණයන්ගේ භාෂාව නේ දැන් කසාද බඳත් මොහු තාම තරුණයිනේ. ඒක තමයි අවධාරණය කරන්නේ. පවුල බණී ලේට් වුණොත් අනික පවුල කියන පදෙත් අපිට ඔයයන් ලොකුට විග්‍රහ කරන්න පුළුවන්. වෙනම කතා කරන්න ඕන එකක් මේ සමන් නැතම පවුල කියලා සැමියට කියන්නේ නැතුව නෝනට කියන්නේ ඇයි කියලා. නේ ඒක ලොකු කතාවක්ද මම හිතන්නේ. මෙතන බලන්න මේ තරුණයාගේ නිදහස් ජීවිතේ හරියට කියන මොකද්ද? මුට්ටිය ඉවර කෙරුවේ ගහ මුලදිම මං බෝතලේ අරපුවාම චිය කෙරුවේ මං රැදවල් ගත වුණාට සැලකුවේ නෑ මං දැන් මචං එහෙම බෑනේ පවුල් වෙලාම. බණකාර මට හිතෙනවා ඔය කෙලිලොල් තරුණයෝ විවාහ වීමත් එක්ක ජීවිතේ වගකීම් ලස්සනට ගන්නවා. සමහරු ගන්න හරි ලස්සනට ගන්න. ඒ ගත්ත තරුණය තමයි මේ කියන්නේ. නේ ඔහුගේ නිදහස සීමා කරගත්තත් ඒ ගැන කම්පනයක් නැහැ. නේ එක්තරා විදියකට කියන්නේ ඒ ගැන බරපතල ෂෝක් එකකටපත් වෙන්නේ නැහැ. එයා කියන මොකද මුට්ටිය ඉවර කරුවේ ගහමුලදී මම අපි දන්නවනේ මේ රාබිබි මේ බොහොම නිදහසේ ඉඳලා තියෙන මේ ගමේ රාබිබි ඉන්නේ ගමේනේ. බෝතලේ අරපුවම චියගෙන මම තමයි ප්‍රධානියා. මේ හැම එකනේ කණ්ඩායම නායකයා. රෑදවල් ගත වුණාට සැලකුවේ නෑ මං දැන් මචං එහෙම බෑනේ. පවුල් වෙලා මං. දැන් ඉතින් එහෙම කරන්න බෑ. ඇයි? මත්පැන් පානේට මොකක් දාලා තියෙන්නේ? අනපනක් දාලා තියෙන්නේ. බොණ්ඩ බෑ. නේ? මම කියන්නේ මම පෞද්ගලිකව සමන් ඔය මත්පැන් පානේට කැමති නෑ. හැබැයි මගේ අදහස යම් කිසි තරුණයෙක් හරි කවුරු හරි ඒක මේ පාලනයක් සහිතව ඉතින් Tamanට මොන හරි අවශ්‍යම කියලා හිතෙනවනම් මම ඒකට මොකක්ද කියන්නේ නැහැ. ඒක යාළගේ ප්‍රශ්නේ. නමුත් පෞද්ගලිකව මම කියන්නේ අපිට ඒකින් ඉවත් වෙලා ඉන්න පුළුවන් නම් තමයි ශ්‍රේෂ්ඨ. නමුත් දැන් සමහර බිරින්දෑවරු කරන එකක් තමයි සම්පූර්ණම මේ මහත්තුරුන්ගේ තියෙන ඒ ආශාවන් මර්ධනය කරන එක. දැන් මගේ අදහස සාහිත්‍ය සමන් උපදෙස් සාහිත්‍ය අපි සංකේතවත් කරන බිරිඳකට. ඒ කියන්නේ සාහිත්‍ය මගින් යමෙකුට උපදෙස් දෙන්නේ බිරිඳ උපදෙස් දෙනවා වගේලු. ඒ දන්නවද හේතුව? දැන් ගුරුවරු උපදෙස් දෙන්නේ කොහමද? කරන්න එපා. හරි. කඩනවා හතරහන්. දැන් නම් එහෙම කියන්න බෑ. අනපනත් ගෙනල්ලා තියෙන්නේ සර් රිමාන්ඩ් කරනවා. දැන් එහෙම කියන්න බෑ. හරි. අලුතෙනුත් මං හිතන්නේ පනතක් ගෙනාවා. එහෙම නැත්නම් ගුරු උපදෙස් දෙන්නේ එහෙමනේ. නතර කරනවා. ලියනවා යනවා යන්න ඕක කරන්නේ විධාන දෙනවා විධානනේ ඊට පස්සේ බලුවොත් අම්මා තාත්තා ඒත් එහෙමනේ මං ඔබට කිව්වනේ ඔක කරන්න එපා කියලා ඔක කරන්න එපා අය පැත්ත පලාතෙන්න එපා ඔක කරලා අහුවෙන්න එපා මට තාත්තා එහෙමනේ කියන්නේ අම්මත් එහෙමයි කියන්නේ ඔය ASCII ඉතින් ඒ සියලු දේවල් ASCII මම දකින්න එක දෙයක් තියෙනවා මාර ආදරයක් තියෙන්නේ හරි ඒ වචනවල තිබුණට විරෝධාකල්පය චින්තනයේ තියෙන ලෙන්ගතුකම් මෙන්න මේක තමයි අපි තේරුම් ගන්න ති ප්‍රශ්නේ. මම හිතන්නේ හරි ඒ කියන්නේ අම්මලා තාත්තලා ගුරුවරුන්ගේ තියෙන ඒ විශේෂත්වය ඒකයි. මොකද ඔවුන්ගේ වචන සමහර වෙලාවට මේ නියෝගාත්මක වචන වෙන්න පුළුවන්. හැබැයි ඒ වචන නියෝගාත්මක වුණාට ඒ නියෝගාත්මක වචන පිට වෙන්නේ ආදරණීය භාවය කියන සංකල්පයත් එක්ක. අරමුණ වෙනස්. අරමුණ වෙනස්. අපිට තියෙන ප්‍රශ්නේ අපි ඒක නිවැරදිව තේරුම් නොගන්නේ. හැබැයි ඔය නෝනල උපදෙස් දෙන්නේ එහෙම නෙමෙයි කියලා තමයි සාහිත්‍යය කියන්නේ. නෝන උපදෙස් දෙන්නේ කොහොමද? නෝන උපදෙස් දෙන්නේ දැන් එයා අපි හිතුව සැමියා බොනවා කියලා. බොනවා නම් එහෙම මේ බීලාවත් එළියට දානවා. ආන් වැරදි. එහෙම නෝන උපදෙස් දෙන්නේ නැහැ. මෙහෙමයි ඉතින් බීලා ආවත් මොකක් කරනවද දන්නවද? ගෙට අරගෙන ඇවිල්ලා දෙහි මේ බෑයක් ඔළුවේ උලලා ඊට පස්සේ සපද්දේ ගලවලා ඇඳට දාලා පවන් ගහලා සියලු දේවල් කරනවා. ඔයා දැන් ඉතින් බොන එක ටිකක් අඩු කළොත් හොඳයි කියලායි මං හිතන්නේ. අන්න ඒක සමාන මගේ අදහස. අර නියෝගයට වඩා දැනෙනවා ප්‍රබලයි. ඊට පස්සේ අපි හිතමුකෝ භාගයක් බිවගෙන ඊළඟ දවසේ එනවනම් නතර කරන්නේ නැහැ. හැබැයි අඩුවෙන් බීලා එන්නේ. ආන් එහෙම පාලනය කරනවා. ඊට පස්සේ ටික දවසක් ගියාට පස්සේ කියනවා දැන් ඉතින් ඔයා ජීවිතය ගැන ඔයට වඩා හිතන්න ඕන. මං කියන්නේ කියලා හිතන් හිටියේ මේ අපි දැන් මේ දෙන්න තුන් දෙනා වෙන්නයි යන්නේ. සම්පූර්ණ ජීවිතේ මොනවද ඊට පස්සේ? සම්පූර්ණ වර තරුණයා ලස්සනට ජීවිතේට එනවා. අර සීළු දේවල් නවත්තනවා.
සමහර අය නවත්තන්නේ ඒවා ඉතින් වෙන වෙන දේවල් අපි දන්නවා හරි. ඉතින් මම කියන්නේ ඒක තමයි බිරිඳකගේ උපදෙස් දීමේ ක්‍රියාවලිය. මම දන්නේ වර්තමාන බිරින්දෑවරු මොනතරම් දුරට ඒ ක්‍රියාදාමයේ අනුගමනය කරනවද. දැන් සමහර වෙලාවට තාත්තලා අම්මලා අර බිරිඳගේ ක්‍රියාවලිය ප්‍රවේශ වෙලා ඉඳදී නෝනවරු ප්‍රවේශ වෙලා ඉන්නවා අර පොලිසිය ක්‍රියාවලියට. මේක මම කියන්නේ හරිනේ. අනික ඔබ හොඳ හිතට බලන්න ඔබ බොහෝ සමාජ ආශ්‍රය කරන මාත් බොහෝ සමාජ ආශ්‍රය කරනවා. අපි කට්ටිය ඉන්නකොට නෝනගෙන් කෝල් එකක් එනකොට කියනකොද පොලිසියෙන් කතා කරනවා. දැන් ඔබ හිතන්නේ ඇයි ඒක ආවේ? නේ පොලිසියෙන් කතා කරනවනේ. ඒක හරි මගේ අදහස අර අපිව නිකන් අර මේ අත්අඩංගුවට අරන් තියෙන කතාවක් නැද්ද ඒක? මම කියන්නේ හැමතැනම හැමෝගෙම නෙමෙයි. හරිම ලස්සනට එහෙම එකක් තියෙනවා. ඉතින් මම කියන්නේ මේ නිර්මාණය ඇතුලේ මේ නිර්මාණකරුවා ඒ පැත්තට අවධානය යොමු. ඒකයි කියන්නේ දැන් මචං එහෙම බෑනේ. පවුල් වෙලා මම දැන් පවුල් වෙලා අන්නේ අය ඒ බර දරන්න සූදානම්. ඒ කියන්නේ ඔහු ඒ විවාහ ජීවිතයේ වගකීම් දරන්න සූදානම්. ඒ අර තරුණයා එක්තරා විදිහට කෙලිලොල් තරුණයා ඒ කෙලිලොල් තාරුණ්‍යෙන් මිදිලා පරිණත මිනිසෙකු විදිහට සමාජගත වෙන්න උත්සාහ දරන ආකාරය තමයි මේ MS මේ ගීතයෙන් පාදක කරගන්න. යාළුවන්ට කියන්නේත් ඒකයි. ඔයාලා පිළිගන්න ඉතින් හරිම හරි අහිංසක තරුණයෙක් නේ. කියන්නේ මෙයාට අර ඔබ සමන් මතක් කළා වගේ මෙයාට අයින් කරන්නත් බෑ යාළුවව අයින් කරන්න බෑනේ කසාද බැඳ කියලා නේද? ඉතින් මේ මෙතන තියෙන ප්‍රශ්නේ ඒකයි. ඒකයි මේ කියන්නේ දැන් මචං එහෙම බෑනේ පවුල් වෙලම. අනිවාර්යෙන් ලෙන්ගතක මචං. අර අපි යොදා ගන්න වචන ඒ MS ලා යොදාගත වචන හරිම මේ අර කටවහරනේ. ඒ කටවහර මිනිස්සුන්ට දැනෙනවා වැඩි. ඒ කියන්නේ අර ගීතයකට සමහරවිට මේවා යොදා ගන්න පුළුවන්ද කියලා හිතෙනවා. හැබැයි ඒ වුණාට ඒක කොච්චර ලස්සන ගලපගෙන තියෙනවද? ඒ කියන්නේ ඒ තැනට සුදුසු විදිහට ඕන් වචන මොකද වචන පාවිච්චි කරන දැන් කවියක් ගීතයකට සම්මත වචන මාලාවක් නෑ. එහෙම නෑ කියලා මේ ඕන මේ අසභ්‍ය වචනයක් මේ කිසිම චාරයක් නැති වචනයක් දාගන්න බෑ. සම්මත වචන නෑ. ගීතයේ තියෙන්නේ විශේෂ ගීතේ හෝ කවියේ තියෙන්නේ ගීතයට හෝ කවියට හෝ විශේෂ වචන මාලාවක් නෙමෙයි. විශේෂ ආකාරයෙන් වචන යෙදීම. ඒක තමයි තේරුම ගන්න. තමයි කලාව. ඒක තමයි කලාව. ජොබ් එක සංස්ථාවේ ඩෝන් කෙයාර් මං නිවාඩු නැත්නම් මෙඩිකල් දාපු එක මං ඕවර් ටයිම් කිසි දවසක කරලම නෑ මං දැන් මචං එහෙම බෑනේ පවුල් වෙලා මං දැන් මචං එහෙම බෑනේ පවුල් වෙලා මං කොල්ල වගේ මම කියන්නේ MS ලා මේ හරිම ලස්සන මේ කාරණාව කියන ඒත් එකම කියනවා බලන්නකෝ අර ඒ කටවහරනේ ජොබ් එක සංස්ථාවේ ඩෝන්ට් කෙයාර් මං තරුණ කාලෙම ජොබ් එකක් කරලා දෙනා බෑ ගණන් ගන්න. ජොබ් එකේ තිබුණත් එක නැත්නම් එකයි නේද වෙන තැනකට යනවා ඔය කාලේ ගහ ගන්න යනවා සිළු දේවල් වලට යන්නේ. නිවාඩු නැත්නම් මෙඩිකල් දාපු එක බලන්නකෝ අපේ සමාජය ගැනත් හරි ලස්සන විග්‍රහයක්නේ. දැන් නිවාඩු නෑ. එතකොට මෙඩිකල් දාන්නේ කොහොමද? ලෙඩක් කියලා ඔප්පු කරන්න බෑ. කියන අපේ සමාජයේ ඕන දැනක ගොඩක් දොස්තරලා මෙඩිකල් ගෙන් දෙනවා අසනීප නැත. ඒ බාන්නකෝ මේ පොඩි සමාජයේ පොඩි මේකු දැන් මේක ලස්සන කතාවක් කියන්නේ. නිවාඩු හැදෑරීම නේද? මේ ප්‍රායෝගිකව සිද්ධ වෙන දේවල් ඒක සිද්ධ වෙන දේවල් නේ. මෙඩිකල් නැත්තම් නිවාඩු නැත්තම් මෙඩිකල් දාපු එකම ඕවර් ටයිම් කිසි දවසක කරලම නැහැ. ඇයි ජීවිතේ බරක් නැහැනේ. සැහැල්ලුයි. ඒ නිසා ඕනෑවට වඩා හම්බ කරන්න ඕනේ නැහැ. එදා හම්බ කළා ඒ මාසේ පඩිය ගත්තා ඇඳුමක් දෙකක් ගත්තා කෑවා බිව්වා විනෝදෙන් හිටියා කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒකයි මේ කිව්ව ඕවර් ටයිම් මම කවදාවත් කරන්නේ නැහැ. මොකද වැඩක් නැහැ යාළුවොත් එක්ක ඉන්නේ වෙලාවට ඇවිල්ලා ඕවර් ටයිම් කර නටන්න ඕන කරන්නේ. දැන් මචං එහෙම බෑනේ. පවුල් වෙලාම ඔබ හිතන්නේ ඔය පිරිමි පවුලට කරන සේවය සමස්ත සමාජයට හුඟක් වෙලාවට පේන්නේ. අර එක්තරා ලස්සන කතාවක් තියෙනවා සමන් ඒකේ අම්මයි පුතයි තාත්තයි ඉන්නේ. අවසානට තාත්තට අම්මා දොස් කියනවා. තමුසේ නිකන් ඉන්නවා මේ ගෙදර ටිකක් වයසට ගිහිල්ලා ඇති. පුතත් බයිර මොනවද ඔයා කරන්නේ මේ ගෙදර කිසි දෙයක් නැහැ නේ. කියලා මේ කෑ ගහන අවසාන බැරිම තැන තාත්තව ගෙදරින් යවනවා. අම්මයි පුතයි ඉතුරු වෙනවා. ඔබ හිතන්න දැන් මෙයාලා ගණන් ගන්නෑ. මාසයක් යනකොට ලියුම් එවනවා. ලයිට් බිල ගෙවලා නැහැ. වතුර බිල ගෙවලා නැහැ. ගෑස් බිල ගෙවලා නැහැ. එවන ඔක්කොම. ටෙලිෆෝන් බිල දුරකථන බිල ගෙවලා නැහැ.
කෙවල් කුලී ගෙවල නැහැ. ගෙදරින් යන්න කියනවා. අම්මයි පුතයි කතා වෙනවා. පුතේ අපි නොදන්නවට තාත්තා නොකිය මොන තරම් සේවයක් කරලා තියෙනවද? ඔය පිරිමින්ගේ වගකීම සමහර වෙලාවට සමන් පේන්නේ නැහැ මිනිස්සුන්ට. තාත්තලගේ වගකීම දැනෙන්නේ නැහැ මිනිස්සුන්ට. ඒක ප්‍රසිද්ධ නැහැ. අපි හැමතිස්සෙම උස්සලා තියන්නේ ඒක මම මේ වැරද්දක් දෝෂාරෝපණය කරන්නේ උස්සලා තියන හැමතිස්සෙම අනිත් පැත්ත. මම කියන්නේ තාත්තලා හැමදාම හැංගිලා ඉඳලා සේවය කරන පිරිසක්. ඒවා ප්‍රචාරය කරලා බෝඩ් ගහන්නේ. ඉතින් මම දකින එකක් තමයි මෙතන මේ කියන්නේ ඒක බලන්න මේ තරුණයා මේ ඕවර් ටයිම් කරන තරුණයා දැන් කියන මොකද දැන් මචං එහෙම බෑනේ. ඕවර් ටයිම් කරන්න වෙලා. නේ අර ජීවිතේ බර දරන්න වෙලා. ඒ නිසා අර තමන්ගේ සැහැල්ලු ජීවිතය පරදුවට තබලා මේ තරුණයා ජීවිතේට එකතු වෙන්න හදන නැත්නම් අර විවාහ ජීවිතයේ සාර්ථකව ගෙනියන්න හදන උත්සාහය තමයි නිර්මාණකරුවා නිරූපණය කරලා පෙන්නන්නේ. මම කියන්නෙම අපි ඔය කිව්වට තරුණයෝ නිකන් එහෙම නට ඉන්න උන් හැදෙන්නේ නැහැ කියලා. අර ගැමියෝ කිව්වනේ බැන්දහම හරියනවා කියලා. ඒක තමයි මේ වෙලා තියෙන්නේ. නේ බැන්දහම හරියනවා. අවසානයේ කියනවා 9:30 ෂෝ එකම බලපු එකා මන් බලන්නකෝ. ඉස්සර 9:30 තිබ්බනේ. 9:30ට දැන් නම් මං හිතන්නේ මම හිතන්නේ ඒකල වැඩිම ඉන්නේ ඒ ෂෝ එකට තමයි. ඔය හිතන්නකෝ දැන් මේ වගේ බසුත් නැහැ. මේ හැබැයි ඒවන්න තිබුණා. ඒ කියන්නේ මිනිසුන්ට යන්න තිබුණා පහසුකම් තිබුණානේ. දැන් සිනමා ශාලාවල මේ තත්ත්වේ නැහැ. 9:30 බැලුවා කියන එකේ මදාස මාර නිදහසක් තිබ්බා කියන එකනේ. අයි මේ මහා රෑනේ. නේ 9:30 ෂෝ එක බලපු එකා මං ලයින් එකේ තැනක් දැන් හිටපු එකා මං. ඒ කියන්නේ මේ ගෝරියක් ගියන් මලගයක් වුණන් දන්සලක් දුන්නන් පන්සලට ගියන් වෙල වැඩක් කරලත් ඕන තැන කිරව බජාරගේ හිටියේ චරිතයක් තමයි. අන්න රයිට් චරිතයක් තමයි නේ. ඒක තමයි ගෙනේ චරිතයක් විදිහට හිටියේ. ලයින් එකේ තැනක් දැන් හිටපු එකම සීන් එකේ කොහෙ බැලුවත් පෙනුණු එකම. ඒ කියන්නේ ඕන තැනක මෙයා එළියට බහලා වැඩ කරපු කෙනෙක්. කියන්නේ යම්කිසි ආකාර පොඩි චණ්ඩි පාට්ටයකුත් එක හිටපු තරුණෙක් නේ. ඒ කියන්නේ මේ කියන්නේ සීන් එකේ කොහෙ බලන වචන මේ සීන් එකේ කොහෙ බැලුවත් දැන් අපි අදත් කියන්නේ මේ සීන් එකේ ඉන්නේ ඒවා MS ලා කොච්චර කාලද කියලා තියෙන්නේ. ඒකනේ. නේ දැන් මේ තරුණ පරම්පරාව මේක හිතන හැබැයි තාමත් ඒ භාවිත ඒ වචනේ එහෙමම තියෙනවා. ඒ වචනේ එහෙමම තියෙනවා. එයා සීන් එකේ ඉන්නේ කියලා. දැන් මචං එහෙම බෑනේ. පවුල් වෙලාම මම කියන්නේ දැන් මචනේ කිව්වහම පොඩි අහිංසක ගතියක් නැද්ද කියලා බලන්න. පොඩි කම්පනයක් නැද්ද කියලා බලන්න. පොඩි ශෝකී රාවයක් නැද්ද කියලා බලන්න. ඒ කියන්නේ එක්තරා විදිහකට Tamanගේ කෙලිලොල් ජීවිතය ඉවර වීමත් ඒත් එක්කම තරුණයන් සමග යහළු මිත්‍රයන් සමග ඇසුරු කිරීමට නොලැබීමත් පිළිබඳ කම්පනයට පත්වන තරුණයෝගේ මනෝභාවයන් මේ ගීතය තුළ ප්‍රතීයමාන කරන්නට MS උත්සුක වෙලා දෙන උත්සාහයන් තියෙනවා. මම කියන්නේ මේ සරල වචන කට වහර හරිම ලස්සනට යොදා ගනිමින් ඒ සමාජයේනේ ඒ සමාජයට හරිම උච්චිත විදිහට යොදා ගනිමින් මම හිතනවා ඔහු රමණීය අදහසක් අපි ඉස්සරහට අරගෙන එනවා. ඒ රමණීය අදහස ඇතුලේ විවාහයේ තියෙනා වූ අපූර්වත්වයේ වගේම විවාහයේ තියෙන බලයත් ඒ විවාහය නැමැති සංස්ථාව ඇතුලේ පිරිමියාගේ භූමිකාව සහ ඉරණම මේ භූමිකාව සහ ඉරණමත් ඒත් එක්කම තරුණයෝ මොන තරම් හොඳට සමාජ වගකීම් දරන්න පුරුදු පුහුණු වෙනවද කියන කාරණාවත් හරිම ලස්සනට අවධාරණය කරනවා. නෝන මහත්තුරු අද හැන්දෑවේ දැන් මහත්තයාගේ දෙන ආවට පස්සේ මේ ගීතය අහලා ආපහු පොඩි එකඟතාවයකට එන්න ටිකක් තව නම්බිශීලී වෙන්නත් කියලා ආරාධනා කරමින් අපි එමුනම් අද බයිලා ලංකාවේ හමු MSK කවුල වගේ. කවුල වගේ ලව් සින්දුම කියපු එකා මං වවුල වගේ රැටිසේ නිදි මැරුවේ මං හවුලේ ජීවත් වෙන්නට හිතපු එකා මං හවුලේ ජීවත් වෙන්නට හිතපු එකා මං පවුල බණී ලේට්ටුනොත් එන්නද මං පවුල බණී ලේට්ටුනොත් එන්නද මං මුට්ටිය ඉවර කෙරුවේ ගහමුලදිම මං බෝතලේ අරපුවාම චියර් කෙරුවේ මං රෑදවල් ගත වුණාට සැලකුවේ නෑ මං දැන් මචං එහෙම බෑනේ පවුල් වෙලා මං දැන් මචං
මචං එහෙම බෑනේ පවුල් වෙලා මං පවුල වගේ ලව් සින්දුම කියපු එක මං වවුල වගේ රැතිස්සේ නිදි මැරුවේ මං හවුලේ ජීවත් වෙන්නට හිතපු එක මං හවුලේ ජීවත් වෙන්නට හිතපු එක මං පවුල බණී ලේටුනොත් එන්නද මං පවුල බණී ලේටුනොත් එන්නද මං ජොබ් එක සංස්ථාවේ ඩෝන් කෙයාර් මං නිවාඩු නැත්නම් මෙඩිකල් දාපු එක මං ඕවර් ටයිම් කිසි දවසක කරලම නෑ මං දැන් මචං එහෙම බෑනේ පවුල් වෙලා මං දැන් මචං එහෙම බෑනේ පවුල් වෙලා මං කොවුල වගේ ලව් සින්දුම කියපු එක මං වවුල වගේ රැතිස්සේ නිදි මැරුවේ මං හවුලේ ජීවත් වෙන්නට හිතපු එක මං හවුලේ ජීවත් වෙන්නට හිතපු එක මං පවුල බණී ලේටුනොත් එන්නද මං පවුල බණී ලේටුනොත් එන්නද මං 9:30 ෂෝ එකම බලපු එක මං ලයින් එකේ තැනක් තියන් හිටපු එක මං සීන් එකේ කොහෙ බැලුවත් වෙනුන එක මං දැන් මචං එහෙම බෑනේ පවුල් වෙලා මං දැන් මචං එහෙම බෑනේ පවුල් වෙලා මං කොවුල වගේ ලව් සින්දුම කියපු එක මං වවුල වගේ රැතිස්සේ නිදි මැරුවේ මං හවුලේ ජීවත් වෙන්නට හිතපු එක මං හවුලේ ජීවත් වෙන්නට හිතපු එක මං පවුල බණී ලේටුනොත් එන්නද මං පවුල බණී ලේටුනොත්